කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා පැවති වර්ණ ප්‍රදානෝත්සවයකදී චනිත්මා සිනලි නම් ශිෂ්‍යාව තමාට හිමිවීමට තිබූ සම්මානයක් තමා රියසල් වලට සහභාගී නොවීම නිසා නබාෂි පෙරේරා නම් ශිෂ්‍යාවට ලබා දී ඇති බවට එම වේදිකාව මතදී චෝදනා කළා. එම සිද්ධිය සම්බන්ධව නබාෂි පෙරේරා විසින් මේ වන විට විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. දෙසැම්බර් මාසේ 19 වෙනිදා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කලර්ස් නයිට් එක තිබ්බා. ඒකෙදි most outstanding sports women විදියට ස්පෝර්ට් ට්‍රෝෆි එක ගත්තේ මම. මගේ නම එතනදී නිර්දේශ වුණා. මම ගිහිල්ලා ට්‍රෝෆි එක ගත්තා. ඒත් ඩිසිෂන් එක ගත්තේ මම ඉන්වෝල්ව් වෙලා නෙවෙයි. ඩිසිෂන් එක ගත්තේ ප්‍රින්සිපල් සහ ඉන්ටර්වියු බෝඩ් එක විතරයි. එතකොට මම ඒකට සුදුසුද නැද්ද කියන එක ප්‍රින්සිපල්ලා ඉන්ටර්වියු බෝඩ් එක තීරණය කරලානේ ගන්නෙ. එතකොට ඒකට මාව ට්‍රෝල් කරන්න එපා, මාව බුලි කරන්න එපා. මම මේකට ඉන්වෝල්ව් නැහැ. මම එයා 2023 ගේම්ස් කැප්ටන්. මම 2023 ඩිෆියුට ගේම්ස් කැප්ටන්. එතකොට මගේ පර්ෆෝමන්සස් මම ඉස්කෝලට බාර දීලා තිනවා. මම ඉස්කෝලට ෆේස් කරා ඉන්ටර්විව් එකට ගිහිල්ලා most outstanding sports women විදියට ගන්න තිබ්බ ට්‍රෝෆි එකට ෆයිට් කරන්න තිබ්බ ඉන්ටර්විව් එකට මමත් ෆේස් කරා, සනිත්මත් ෆේස් කරා. අපි දෙන්න ෆේස් කරා. අපි දෙන්න අතර තරහක් නැහැ. අපි දෙන්න හොඳම යාළුවෝ. අපි දෙන්න අතර තරහක් නැහැ. මේ අපි දෙන්න ස්පෝර්ට්ස් එකකින් යා ස්කොෂ් මම ස්විමින්. අපි දෙන්න එකම ටොප් බෝඩ් එකේ වැඩ කරේ. එයත් එක්කත් තරහක් නැහැ. මාත් එක්කවත් තරහක් නැහැ. එහෙම ඉස්කෝලේ ලබා දුන්න තීරණයට මම ගරු කරා. මම ගිහිල්ලා ට්‍රෝෆි එක ගත්තා. එතරයි උනේ. දෙතරින් එහාට එයා ස්පීච් එකක් කරා. මෙහෙමයි මට මේකට කියන්න තියෙන්නේ මේක ඉස්කෝලේ ජජ් බෝඩ් එකක් ඉතින් ගත්ත තීරණයක්. එතකොට මේක එයා රියර්සල් ආවේ නැහැ කියලා වෙනස් කරන්න මේ සරපු එක නැද්ද කියන එක ඉස්කෝලේ මට ගත්ත තියෙන එක රියර්සල් මමත් රියර්සල් ගිය එක දවසයි උදේ විතරයි. සිකුරාදා උදේ විතරයි. එතකොට ඊට කලින් මේක අරන් තිබ්බ ඩිසිෂන් එකක්. එතකොට උදේ ඉස්කෝලෙන් කියන්නේ ඊට කලින් ඉස්කෝලෙන් මේ අභියාසන ඉදිරිපත් කරන්න තිබ්බා කියලා දාලා තියෙනවා ඉස්කෝලෙන් දාපු මැසේජ් එකේ. එතකොට ඒකේ සඳහන් කරන මම උදුරලා ගත්ත දෙයක් කියලා. මම උදුරලා ගත්ත දෙයක් නෙමෙයි මේක මට ඉස්කෝලෙන් ලබා දුන්න දෙයට මං හිස නමලා ඒක පිළිගත්ත විතරයි. මං ඒකට අගේන්ස්ට් ගියේ නැහැ. ඒක නිසා මාව බුලි කරන්න එපා. මං අදාළ නැති දෙයක් ගත්තා කියලා. මම මෙතනදී එහෙම දෙයක් කරලා නැහැ. මමත් ඉන්ටර්විව් එකට ෆේස් කළා. මම ජෙනුයින් ඉන්ටර්විව් එකට ෆේස් කළා. මම ගාත දෙයක් මගේ අම්මලා තාත්තලා කවදාවත් ඉස්කෝලේ ඇතුළට ඇවිල්ලා අර කෝණේ මේ කෝණේ කියලා මං වෙනෙන් කවදාවත් සෙනී ඉඳලා නැහැ. එතකොට මම තනියෙන් ගිහිල්ලා මම ලබාගත් දෙයක්. එතකොට එහෙම CSC මං මෙතන not deserved කියලා මං සුදුසු නැහැ කියලා මට රැබිට් එක ගැන සමාජ මාධ්‍යයේ හරියට පළ වෙනවා. ගොඩක් යනවා. එතකොට මම මේ ඒ කියන්නේ කලර්ස් නයිට් එකේ මම most outstanding කියලා තීරණය කරන්නේ ජජ් බෝඩ් එකක් නේ. ජජ් බෝඩ් එකේ තීරණය තමයි මම පිළිගත්තේ. මම මෙතනදී කාගේවත් දේවල් උදුරලා ගත්තේ නැහැ කියන එකයි මට කියන්න ඕනේ.